ඉතින් අන්න අද දවසේ ආදරණීය ඔයාලව ආදරෙන් පිළිගන්න මගේ YouTube channel එකට. අන්න අදත් මම අරන් ආවා අපේ බබාගේ නර්සරි එකේ යාළුවෙක් එක්ක පොඩි වෙලාවක් එළියට ගියා. පැය 3-4ක පොඩ්ඩක් සෙල්ලම් කරලා එන්නේ. ඒ වීඩියෝ එක තමයි මම ඔයාලත් එක්ක අද අරන් එන්නේ. ඉතින් මේක තියෙන්නේ සිංගප්පූරු වල වුඩ්ලන්ඩ්ස් කියන එකේ වුඩ්ලන්ඩ්ස් කෝසේ පොයින්ට් කිව්වහම ඔයාලට Google search කරාම බලා ගන්න පුළුවන්. වුඩ්ලන්ඩ්ස් කෝසේ පොයින්ට් එකේ තමයි මේ ප්ලේග්‍රවුන්ඩ් එක තියෙන්නේ. ප්ලේග්‍රවුන්ඩ් එක කියවට ඇත්තටම මේක ඔයාලට පේනවා ඇති ඩයිනෝසර් වෝටර් පාර්ක් එක. ඉතින් ඔයාලා ඉතින් සිංගප්පූරු වල නම් හරි ඔයාලා සිංගප්පූරු වලට විසිට් එකක් එනවා නම් හරි නැත්නම් ඔයාලට බබෙක් එහෙම ඉන්නවා නම් ඉතින් ඔන්න බබාලා ඉන්න අම්මලා දන්නවා ඇති සිංගප්පූරු වල කොහොමද ලයිෆ් එක කියලා. ඒ කියන්නේ බබා නර්සරි යනවා නම් හරි ස්කූල් යනවා නම් හරි ප්‍රශ්නයක් නැහැ. ඒත් එයාලට ඒවට අමතරව කරන්න දෙයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ එකම ඒකාකාරී අර වටපිටාවත් එක්ක ඉන්නවට වඩා මේ වගේ වෙනස් විදියට වෙනස් පාක් එකක් එක්කම එයාලා ඇත්තටම එන්ජොයි කරනවා. ඉතින් මම හිතුවා දැන් මේක ඇත්තටම මගේ ෆස්ට් ටයිම්. දැන් අපි මේ ඇවිල්ලා අවුරුදු 2ක් විතර වෙනවා. ඒ වුණාට මේක අපි ෆස්ට් ටයිම් මේම නර්සරි එකේ බබෙක් එක්ක මෙම එළියට ආවෝ පළවෙනි පාර. මේ ස්කූල් හොලිඩේස් වල ආවේ. ඉතින් ඇත්තටම අපේ බබා හොඳටම එන්ජොයි කරා. එදා පැය 3-4ක් ඇති වෙනකන් නැටුවා. ඉතින් යාළුවට අර මෙහි සිංගප්පූරු වල ඔයාලා දන්නවා ඉතින් මේ තනිකර තට්ටු නිවාස සංකීර්ණ වගේනේ තියෙන්නේ. දැන් ලංකාවේ නම් හැම ගේකම මිදුලක් තියෙනවා. මිදුලක් නැත්නම් අඩුම තරමේ අපිට ඕන තැනක ගෙනියන්න පුළුවන් මිදුලක් අනිවාර්යෙන් තියෙනවනේ ගේක. ඕන තරම් සෙල්ලම් කරන්න, වැලි යනන්න, මඩ නාන්න, ඕන විදිහකට ක්‍රිකට් ගහන්න, බෝල ගහන්න ඕන විදිහකට අඩුම තරමේ ලොකු මිදුලක් නැතත් පොඩි වටපිටාවක් හරි තියෙනවා. දැන් මෙහි හැමතැනම එහෙම නැහැ. මෙහි ඉතින් අර Housing Development Board HDB කියලා කියනවා. ඉතින් ඒක රජයෙන් හදන apartments ඒ වගේම private condos උත් තියෙනවා. private condo වල නම් එයාලගේ වෙනම play area එකක් තියෙනවා. බබාලා ගැන හිතන play area එක හදලා තියෙනවා. HDB වල government එකෙන් දෙන HDB වල HDB 4-5කට එකක් වෙන්න එහෙම play areas හදලා තියෙනවා. ඉතින් ඒකෙත් ගොඩක් වෙලාට අනිවාර්යෙන් ලිස්සන බෝට්ටුව ස්ලයිඩ් එක තියෙනවා. ඒවයි තව පොඩි ඔය සීසෝ ස්ලයිඩ් එක ඒ වගේ පොඩි දේවල් ටිකක් තියෙනවා අනිවාර්යෙන්. ඒ වගේම එක්සර්සයිස් මැෂින්ස් උදේම තියෙනවා. දැන් මේ වගේ එකක් ඇත්තටම හරිම අඩුයි දැන්. මේකට ඇත්තටම සල්ලි ගෙවන්න ඕනේ නැහැ. මේක free of charge. entrance fee එකක්වත් මුකුත් නැහැ. මම හිතන් හිටියේ මේ වගේවට සාමාන්‍යයෙන් ගෙවලා යන්න ඕන වෙනවා ඇත්තේ කියලා. මොකද මේ ටිකට් ප්‍රයිසස් සාමාන්‍යයෙන් දැන් අපි හැමදේම ලංකාවේ වලට කන්වර්ට් කරලානේ බලන්නේ. එතකොට චුට්ටක් ගන්න වැඩි බොරු කියන්න ඕනේ නෑනේ. ඉතින් ඒ වෙනද මේක free of charge. මේක ඇත්තටම shopping mall එකක තියෙන්නේ. ඔයාලට හිතා ගන්න බැරි මේක ඇත්තටම මේ පොළොවේ තියෙන එක නෙමෙයි මේ play area එක. මේ water park එක පොළොවේ තියෙන එක නෙමෙයි. මේක තියෙන්නේ 7 වෙනි තට්ටුවේ. Woodlands Causeway Point shopping mall එකේ 7 වෙනි මහලේ තමයි තියෙන්නේ. ඔයාලට lift එකෙන් ආවොත් කෙලින්ම lift එකෙන් බහලා එතනම එහා පැත්තේ තමයි මේ water park එක තියෙන්නේ. අනිත් එක තමයි මේක සතියට එක දවසක් වහනවා නඩත්තු කරන කටයුතු වලට, පිරිසිදු කිරීම කටයුතු වලට වහනවා. ඔයාලට වෙබ්සයිට් එකේ ගිහින් සර්ච් කරලා බැලුවොත් Woodlands Causeway Point සිංගප්පූරු කියලා ගහලා බලද්දී ඔයාලට වෙබ්සයිට් එකේ බලා ගන්න පුළුවන් opening days, opening hours කොහොමද. උදේ 8 ඉඳලා රෑ 9 වෙනකම් ඕපන් කරලා සමහර 10 ඉඳලා රෑ 9 වෙනකම්. shopping mall එකේ තියෙනවා නම් ඕපන් වෙලා තියෙනකන් දිගටම තියෙනවා. හැබැයි සමහර දවසට වැස්ස දවසට මෙයාලා එතන entrance door එක වහනවා. මොකද ඉස්සනවා ඒ නිසා. දැන් මේක නම් තියෙන usage safety වලට වයසක් දාලා අවුරුදු 5 ඉහළ බබාලට විතරයි යන්න පුළුවන් කියලා. ඒ වුණාට මම දැක්කම චූටි බබාලා වලක් පේනවා ඇති. චූටි බබාන් පවා මෙතන සෙල්ලම් කරනවා. මොකද එයාලගේ දෙමාපියෝ මෙතන දෙමාපියන්ට වෙනම වාඩි වෙලා ඉන්න සීටින් ඒරියා එකක් තියෙනවා. ඉතින් දෙමාපියන්ට ඉඳලා වාඩි වෙලා බලාගෙන තමන්ගේ බබාගේ සේෆ්ටි පැත්ත බලාගෙන ප්ලේ කරන දෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් කවුරුත් ඇවිල්ලා
වයස අඩුයි කියලා එහෙම ඇවිල්ලා චෙක් කරලා බලලා එහෙම යවන්නේ නැහැ. shopping mall එකක් නේ ඉතින්. ඔයාලට ඕන වෙන එක ගිහින් කාලා ඉන්න පුළුවන්. හැබැයි මෙතන කෑම බීම පාවිච්චි කරන්න බෑ. මොකද එතන පොඩි බබාලා ඉන්නේ. ඉතින් එන්න ගොඩක් කෙනෙක් සමහරවිට මේ බස් වල ට්‍රේන් වල ඉඳන් කන්න දෙන්නේ නැහැ නේ. පබ්ලික් ප්ලේසස් වල කන්න දෙන්නේ නැහැ. දඩ ගහනවා. ඉතින් ඔයාලට මෙතනත් කන්න බෑ. ඕන නම් එළියට ගිහලා shopping mall එකෙන් කාලා එන්න පුළුවන්. මෙතන කන්න එපා කියලා තමයි බෝඩ් ගහලා තියෙන්නේ. ඉතින් ඇත්තට මේක මාරම ෆන් එක්ස්පීරියන්ස් එකක්. මෙයාලා පොඩිනේ. ඔතන එහා පැත්තේ මේ ඩයිනෝසර්ලගේ සවුන්ඩ්ස් එනවා වෙලාවකට. එහෙම සවුන්ඩ්ස් ඇහිලා එහෙම අර නිකන් අර ෆිල්ම් එකක වගේ අර පොඩි එහෙම අත්දැකීමක් තියෙනවා. මෙයාලා පොඩි ඉතින් මෙයාලා හිතනවා මේක ඇත්තම අර ඩයිනෝලගේ සද්ද එහෙම කියලා. ඇත්තටම අර හරිම හොඳ එක්ස්පීරියන්ස් එකක් ගත්තා මේගොල්ලෝ. ගිහිල්ලා ඇත්තටම මම හිතන්නේ මේ වගේ එකට අනිවාර්යෙන් මේ වගේ පාර්කින් එක සාමාන්‍ය මොකද අපි දැක්කලා තියෙනවා HDP වල කොණ්ඩවල තියෙන පාර්ක් නේ ප්ලේග්‍රවුන්ඩ් නේ. සමහර ඒවා දැන් මේ වගේ වලට අනිවාර්යෙන් සල්ලි දීලා තමයි යන්න ඕනේ. ඒනට සමහර ඒවා දැන් තියෙනවා මේම අපි ඇත්තටම සල්ලි කිව්වේ නෑ එන්ට්‍රන්ස් එකට නිකන් ගිහිල්ලා පේ කරලා ඕන වෙලාවක පේ කරලා එන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි පැය භාගෙන් හරි පැය හරි මේක වතුර ටික වෙලාවකට ඔෆ් ඒගොල්ලෝ ඔෆ් කරලා තියලා ආයෙ ඔන් කරනවා විනාඩි 5ක් 10ක් විතර ඔෆ් කරලා තියලා ආයෙ ඔන් කරනවා. ඉතින් මේ පොඩි ළමයි කියලා නෑ අපි එන්න ඕන මෙන්න කියලා අවුරුදු 18 19 ළමයි නම් ඇවිල්ලා සෙල්ලම් කරා. ඉතින් ඒව ප්‍රශ්නයක් නෑ. ඇත්තටම හරිම හොඳ එක්ස්පීරියන්ස් එකක් මේ යාලට ලැබුණා. මේ අනිත් එක දවසම ඉතින් පැය 3-4ක් වතුර නැටුව කියන්නේ දැන් යාලට මෙහි සිංගප්පූරුව වල තියෙන මම ඔයාලට කලිනුත් කිව්වා වගේ මේ ගෙවල් පොඩි ඉඩකඩ අඩුයි. පහසුකම් වැඩි වුණාට ඉඩකඩ අතින් හරිම අඩුයි. මේගොල්ලන්ට දුවලා පැනලා සෙල්ලම් කරන්න මිදුලක් නැහැ කොහොමත්. අපාර්ට්මන්ට් එකේ හරි HDP එකේ හරි ප්ලේග්‍රවුන්ඩ් එක විතරයි හැමදාම යන්නේ එකනේ. ඒක දැන් මේක වෙනසක්. ඇත්තටම අපේ බබාට වෙනසක්. මොකද මේ වගේ තැනකට අපි ආවේ පළවෙනි පාර. මේ වගේ වෝටර් පාර්ක් එකකට. ඉතින් එතකොට එයාට මාරම වෙනසක්. මෙයාගේ යාළුවා නම් නිතරම යනවා. ඒ වුණාට මෙයා දැන් පළවෙනි පාරේ ඉන්න මෙයාට මාරම එක්ස්පීරියන්ස් එකක්. අනික අර හිර වෙලා ඉන්න මානසිකත්වයෙන් ගොඩක් මිදෙනවනේ. එතකොට ඒ හින්දා මෙයාලට ඕන විදිහකට සෙල්ලම් කරලා දුවලා පැනලා එහෙම කරන්න පුළුවන්. ඉතින් කොහොමද අපි වීකෙන්ඩ් එකට එකපාරක් හරි අනිවාර්ය වීකෙන්ඩ් එකේ එකගෙන යනවා. මොකද නැත්නම් මේ කුඩු වෙලා ඉන්න මානසිකත්වයේ පොඩි ළමයින්ට කොහොමද එතකොට නිකන් හිස්සරදයක් වගේ. මොකද පොඩි ළමයි කියන්නේ අපි පොඩි කාලවල කොච්චර සෙල්ලම් කරාද, දිව්ව පැන්නා, වැටුණා, ඒ වගේ කොච්චර දේවල් අපිට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් වුණාද පොඩි කාලේ. දැන් මෙයාලා නිකන් අර පැක්කෙනා වගේනේ හැදෙන්න යන්නේ. මේ මානසිකත්වය නැති කරන්නයි ඇත්තටම අපිට ඕනේ. ඒ හින්දා තමයි ඇත්තටම මේ වගේ ප්ලේග්‍රවුන්ඩ් එකකට අරන් ගිහින් ඉතින් ඔය සිංගප්පූරුව වල නම් ඉන්නේ ඔයාටත් ඔයාගේ බබාටත් එහෙම ඔයා හිතනවා නම් මෙහෙම බබාව එක්කන් යන්න ඕන කියලා අනිවාර්යෙන් එක්කන් යන්න. මේක එන්ට්‍රන්ස් ෆ්‍රී නේ කොහොමද. ඒ නිසා ඔයාට දවසම වුණත් එතන ගත කරලා එන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. ඒ වගේ මම තව වෝටර් පාර්ක්ස් තියෙනවා මෙහි. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් මම මේ වගේ වෝටර් පාර්ක් එකක් හරි නැත්නම් අලුත් වීඩියෝ එකකින් හරි හම්බෙමු. ඉතින් බොහොම ස්තුතියි. ගිහින් යන්න.